ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සිදුවූ ආකාරය ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතර වාරයේ එම හදවත ලබා දුන් 21 වැරදි ප්‍රදීප් කුමාර තරුණයා ගැනද තොරතුරු යන්තමින් කියවිනි. හදිසි අනතුරක් නිසා මොලේ මිය යාමෙන් පසු තවදුරටත් ප්‍රදීප්ගේ ජීවිතේ නොපවතින බව තේරුම්ගත් මව්පිය ඇතුළු ඥාතීන් මෙම පරිත්‍යාග සිදු කරන්නට කැමැත්ත ලබා දී තිබුණි. මහනුවර මාවිල් කුඹුර පදිංචිව සිටි මෙම තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු දෙක ඇස් දෙකද ඔවුන් පරිත්‍යාග කරන්නට කැමැත්ත දී තිබුණි. විවිධ ආර්ථික අංගහිගකම් සහිත රජයේ ඉඩමක කටුමැටි සහිත නිවසක පදිංචි සිටි ඔවුන් තම එකම පුතුගේ හදිසි වියෝ වෙනුවෙන් ඔහුට කරන උපරිම උපහාරයක් ලෙස එසේ කර තිබුණි. මෙම පරිත්‍යාගයේ විශේෂත්වයක් නම් ශරීර අවයවයෙන් මෙන් ලක්ෂයක පමණ මුදලක් රෝහල මගින් ඔවුන්ට ලබා ගැනීමට හැකියාව තිබුණත් තම දරුවා වෙනුවෙන් කරන පින්කමක් ලෙස සලකා ඔවුන් ඒ සඳහා සතයක්වත් ලබා නොගැනීමයි. මියගිය ප්‍රදීප්ගේ පියා කම්කරුවෙකි. මව රැකියාවක් නොකරයි. ප්‍රදීප්ට සොයුරියන් දෙදෙනෙකි. වැඩිමා සොයුරිය කලකට ඉහත විවාහ වී වෙනම සිටින අතර ප්‍රදීප්ගේ නැගණිය පාසල් වැඩ හමාර වී නිවසේ සිටී. ආර්ථික අංගහිගකම් සහිත පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට පමණි. ඔහු ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එය හමාර කර රැකියාවක් අපේක්ෂාවෙන් පසු වූයේය. මේ අතර වාරයේ ඔහුට ගරාජයක වැඩ කරන්න පුහුණුවෙන් එන්නයි ඇරයුමක් ලැබී පසුගිය කාලේ එම පුහුණුවීම සඳහා පිළිමතලා ප්‍රදේශයට යාම සිරිතක් කරගෙන සිටියේය. ඔහු සමග එම ස්ථානයේ පුහුණුවට ගියේ ඔහුගේ සොයුරියගේ සැමියාය. ඔවුන් දෙදෙනා මෝටර් සයිකලයකින් රැකියාවට යන අතරේදී පසුගියදා ඩෙංගු මර්ධන වැඩසටහනක් සඳහා ගමන් කරමින් තිබුණු රජයට අයත් වෑන් රථයක හැපී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් දෙදෙනාටම තුවාල වූ සිදු වූ අතර ප්‍රදීප්ගේ තත්ත්වය බරපතල විය. මුලින්ම බමරදෙණිය රෝහලටත් පසුව මහනුවර මහ රෝහලට මාරු කර යවූ ප්‍රදීප් උපකරණ 7ක් යොදවා විවිධ ආකාරයට ප්‍රතිකාරවලට බඳුන් වූ නමුත් මොලේ මිය යාම වළක්වා ගැනීමට බැරි විය. මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් දින ගණනාවක් ප්‍රදීප්ගේ ජීවිතය බේරා ගන්නට උත්සාහ කළමුත් එය බැරි විය. මොලේ මියගිය පසු ඔහුගේ ශරීරයේ අවයව කාට හෝ ප්‍රයෝජනයකට යොමු කරන්නට බැරිදැයි රෝහල් බලධාරීන් ප්‍රදීප්ගේ දෙමව්පියන්ගෙන් විමසීමක් කළ අතර එයට යහපත් ප්‍රතිචාර ලැබීම මත හදවත ඇස් හා වකුගඩු පරිත්‍යාගයක් සිදුවිය. ප්‍රදීප්ගේ මව මේ ගැන කියා තිබුණේ මෙසේය. මට හරි දුකයි. ඒ වුණාට එක අතකින් බලනකොට මට ගොඩක් සතුටුයි. එයාගේ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා. වකුගඩු වලින් තව දෙන්නෙක් ජීවත් වෙනවා. ඇස් දන් දුන්නට පස්සේ ඇස් වලින් තව කෙනෙකු එළිය දකිනවා. අපිට ඒ ගැන ගොඩක් සතුටුයි. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.